සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ ආයෙත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වුණා. පහුගිය ටිකේම නෙදර්ලන්තයට ගොඩාක් හිම වැටුණා. ඉතින් ඔයාලා මේ දකින්නේ අපේ ගෙවුණ සති කිහිපයක වීඩියෝස් තමා. ඇත්තටම කිව්වොත් මේවා එඩිට් කරන්න තරම් කාල වේලාවක් තිබෙන අපි දෙන්නටම. ඔයා කියන්න ඉතින් එකට හේතුව ඒකට හේතු ඉතින් ඔත් වැඩ මමත් පොඩි එක්කෙනගේ වැඩ ඉතින් ගෙදර දුරේ වැඩයි මේ එඩිට් කරන්න ඉතින් කාල වෙලාවක් නෑ ඇත්තටම. ඇයි මියසික් වීඩියෝ එක වැඩ පොඩි එක්කෙනගේ මියසික් වීඩියෝ එක තිබ්බා බර්ත්ඩේ ෂූට් එක කරා. ඉතින් ඒවත් එක්ක චුට්ටක් බිසි වුණා. ඔවු ඉතින් ඇත්තටම ඔයාලට පේන්නේ දැන් මේ අපි ජීවත්වන ගම. අපි නෙදර්ලන්ත ජීවත්වන පොඩි ගමක. ඉතින් මේ ඔයාලා දකින්න ලාරන් අපේ ඉස්සරහා දොලෙන් එලියට ගියහපුවම මේ වගේ විව් එකත් තමයි ඉතින් අපිට තියෙන්නේ. ඔයාලා ඉස්සරහෙන් දකින්න අපේ පල්ලිය. ඔයානම් හැමතිස්සම වගේ පල්ලියට යනවනේ ඉටිපන්දම් පොඩි එක්කෙනවරම් කොහොමත් මේ හවසරුටගේ පල්ලියට ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරලා ප්‍රේ කරලා එනවා. ඒක හිතට ඉතින් මාරම නිදහසක්. ඇයියනේ අපි නත්තරටත් ලෑස්ති වෙන විදිහ බලන්නත් පුළුවන් නේද? ඔව් ඒක මට කියන්න අමතකුණ. ඔයාලට බලාගන්න පුළුවන් මේ වීඩියෝ එකම කොහොමද අපි නත්තරට ලෑස්තුනේ කියලා. ඉතිං ඔයාලත් ඔයාලගේ නත්තරට මොනාද කරේ කියලා අපිත් එක්ක කමෙන්ට් එකකින් ෂෙයා කරගන්න අමතක කරන්න එහෙම එපා. අපි හදපු නත්තල් ගහ තමා ඔයාලා මේ දකින්නේ. මාහිරුයි දෙන්නම පිටලා තමයි ඇති. ඔයානං ආවේ නෑ. මම ඇත්තට මම නෙමෙයික ගොඩක් මහදන්න හැදුවේ. මෙයා තමා මහන්සි වෙලා ගොඩක් මොක හැදුවේ. මුලාරිය දව් කරන්නාව ඊටවස මගදි දාලා ගියා. ඇත්තටම කියන්න ඕන මගදි දාලා ගියේ නෑ. බබාව බලාගන්න ඕන වුණා. ඉතිං එයා අඬන්න ගත්තා රෑ නැගිටලා. ඊට පස්සේ එයා ගිහිල්ලා ඉතින් බබාව බලාගත්ත. මං තමයි ඊට පස්සේ ඉතින් මෙයා තනියම ඔක්කොම ටික හැදුවා. විසි තුන්වැනිත තම අපි නත්තල් ගහ හැදුවේ. මගේ මත්තක හැටිය විසි තුන්නිද රෑනේ හදන්න ගත්ත. විසිතුන්න රෑ අතටට විතර අවුරෑ මට ටයිම් එක නම් මතක නෑ හරියට. හත්තට විතර තම අපි හදන්න ගත්තේ. ඉතිං ඔයාලට මේ පේන් ඉතින් අපි දෙන්න හදන එක නත්තල් ගහ හදන්ඩ මම හිතන විදිහට අර අත්තු හරියට ලස්සනට දිගෑරියොත් තමා නත්තල් ගහේ ශේප් එක එන්නේ. අපේ ගුරුට ඉතින් මම ගොඩක් වෙලාවට කියලා දුන්න එක කොහොමද දිගාරෙන්නේ කියලා එයත් උදව් කරා. මගදිතින් එයා ගියා. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් මට තනියෙන් මුළු ගහම හදන්න වුණා. හදලා ඩෙකරේට් කරෙත් මම තනියෙන්. එයා ඇවිල්ලා මගදිතින් බැලුවා. මං ඉතින් අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා කිව්වා. මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඉතින් හරි කියලා දුන්නා. ඇයි අර ඩෙකරේට් කරපු බෝල ඒ ගැනත් කියන්න. ඉතින් ඔය ආස කරන කලස් තමා දැම්මේ. ඇත්තරම කියන්න ඕන ඒ බෝල අපි විවිධ වර්ණවලින් දාලා තියෙනවා. සමහර අය ඉතින් විවිධ අදහස් කියයි. නමුත් අපි පාට පාටින් දැම්මේ මොකද හිරු කැමති ඒවා ඒවලින් මේ අර නත්තලේ මේ අර වර්ණවත් භාවය ගොඩක් පෙන්න්නනවා. ඒකඉද අපි ගොඩක් පාට පාටින් වගේ බෝල දැම්ම. ඉතින් ඔයාලත් කියන්න ඔයාලගේ අදහස් අපිත් එක්ක. එතකොට අපට පුළුවන් මේ අවුරුද්ධ අන්තිමට හදන නත්තල් ගහ ඔයාලා කියන විදිහට වෙනම විදිහකට හදර බලන්න නේද? ඔව්.
ගහට එල්ලුවේ රතු පාට බෝල ටික තෝරගෙන පෙට්ටියෙන් එල්ලන්න පටන් ගත්තා. පස්සේ ඉතින් සමහර වෙලාවට එක ගොඩෙත් වැටුණා. අපේ හිරු ඇවිල්ලා තමා කිව්වේ එක ගොඩේ වැඩි තැනින් තැන එල්ලන්න කියලා. බෝල වර්ග මට මතක හැටියට පාට 5ක් විතර තිබ්බ. පහටත් වැඩි රතු පාට, කොළ පාට, සිල්ව පාට, කහ පාටට හුරු නිකන් තැඹිලි පාටක් වගේ පාටක් තිබ්බ. තව නිල් පාට, තව තිබ්බා තැඹිලි පාටට වගේ ටිකක් හුරු පාටක්. දිලිසෙද්දි හරි ලස්සන ඒක. ඉතින් පුළුවන් හැම පාටින්ම එල්ලුව. සමහර වෙලාවට එක ගොඩේ වගේ වැටුණා. ඉරුණි තමා ඇවිල්ලා බලලා කිව්වේ එක ගොඩේ වැඩි පොඩ්ඩක් අනිත් තැන් වලින් බලලා එල්ලන්න කියලා. ඉතින් පුළුවන් විදිහට බෝල ටික මම ඔක්කොම එල්ලුවා. මේ ගහ පොඩි වගේ පිවුණට ඇත්තටම මටත් වඩා උසයි. මං හිතපු වෙලාවටත් වඩා වැඩි කාලයක් ගියා මට මේ ගහ හදලා ඉවර කරන්න. ඇත්තටම හිතුවේ දෙන්නත් එක්කම හදලා ඉවර කරන්න. නමුත් චූටි බබා රෑ හැනුන හින්දා හිරුණියාව බලාගත්තා. ඉතින් මට තනියෙන් ගහ හදන්න වුණා. නමුත් මං ඒක ඉතින් ආසාවෙන් කරා. හැම පාරම හදන්නේ දෙන්නම එකතු වෙලා. මොකද මේ අවුරුද්දේ අපේ පවුලට අලුත් සමාජිකයෙක් ඉන්න හින්දා ඉතින් මට මේ අවුරුද්දේ තනියෙන් ගහ හදන්න වුණා.
බෝල ටික එල්ලෙන ගමන් මම තරු එල්ලන්ඩ පටන් ගත්තා. තරු තිබ්බා පාට 4කින් විතර සිල්ව, ගෝල්ඩ්, රෙඩ්, බ්ලූ. ඒ ටිකත් මම අතරින් පතරින් එල්ලන්න පටන් ගත්ත. නැත්තම් බෝල විතරක් හැමතැනටම එල්ලුවොත් වැඩි ගතියක් පේන හින්දා ගහේ පිටිපස්ස පැත්ත මට වීඩියෝ කරන්න බැරුව ගියා. නමුත් පිටිපස්සෙත් ඉස්සරහ පැත්තට පේනවා වගේම බෝලවලින් මම සැරසුවා. තව මංගාව තිබ්බ අර පපුළු වැලක් වගේ මේ එකෙන් 4ක් මං ඒක අරගෙන මුළු ගහම කවර් වෙන විදියට එල්ලුවා. ඒක එල්ලපුවාම ගහට වෙනම ලුක් එකක් ආවා. ඉතින් ලස්සනයි. 4යි තිබ්බේ. 4 ඉතින් මුළු ගහම බැලන්ස් වෙන විදියට කවර් කරලා එල්ලුවා. ඔයාලට දැන් පේනවා ඇති මං ගහ ගොඩාක් දුරට සරසලා ඉවරයි. මුළු ගහම සරසන වීඩියෝ ක්ලිප්ස් මම මේ වීඩියෝ එකට දැම්මේ නෑ. මොකද එහෙම දැම්මොත් මේ වීඩියෝ එක මට ගොඩාක් දික් කරන්න වෙනවා. පැය භාගයකටත් වැඩි. ඉතින් පුළුවන් තරම් කෙටි කරලා තමයි මම මේක ඔයාලට අරගෙන ඉන්නේ. ඔයාලගේ අදහසුත් කියන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකකින් ඔයාලගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරගන්න. මමයි හිරුනි
දෙන්නම කැමති අලුත් දේවල් ඉගෙන ගන්න සහ අලුත් අදහස් දැනගන්න ඔයාලගේ. ඉතින් කමෙන්ට් එකකින් ඒවා ෂෙයා කරගන්න අමතක කරන්න එපා. සම්පූර්ණයෙන්ම ගහ සරසපු වීඩියෝ ක්ලිප්ස් මම මේ වීඩියෝ එකට දැම්මේ නෑ. එහෙම දැම්මොත් වීඩියෝ එක පැය භාගයකටත් වඩා දික් වෙන හින්දා මම පුළුවන් තරම් කෙටියෙන් තමා ඔයාලට මේක හදලා අරගෙන ආවේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා සතුටු වෙයි කියලා. ඔයාලගේ අදහසුත් අපිත් එක්ක කියන්න අමතක කරන්න එපා. තව පුංචි දෙයක් මතක් කරන්න ඕන. මේ දේ නොකිය ඉන්නවාද කියලා තීරණය කරේ. නමුත් මේ දේ මම කියන්න ඕන. මමයි හිරුයි මේ දේවල් කරන්නේ YouTube එක හරහා මුදල් උපයීමේ අරමුණකින් නෙමෙයි. ඒක මතක් කරන්න ඕන. මේක මම කියන්න හේතුව මේ එක්තරා පුද්ගලයෙක් එයාගේ අදහස් ඇතුව වෙන්න ඇති. මේ කිව්ව මෙහෙම YouTube එකේ වීඩියෝස් වලට වීවර්ස්ලා නෑ නේද කියලා. අපි වීවර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ නෑ. එතෙම කිව්වොත් YouTube එකෙන් හම්බ කරගන්න අපිට කොහෙත්ම උවමනාවක් නෑ. ඉතින් අපි දෙන්න මේ දේවල් කරන්නේ විනෝදාංශයක් වශයෙන්. මිනිස්සුන්ගේ අදහස් විවිධාකාරයි. අපිට ඉතින් ඒ වලට කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තටම ඔයාලා අපේ වීඩියෝ බලනවා නම් ඒවලට කැමති නම් ඔයාලා ලයික් කරන එක, ඒවා ෂෙයා කරන එක, ඒවා සබ්ස්ක්‍රයිබ් කරන එක ඇත්තටම ඒක ඔයාලගේ අයිතිය. ඉතින් නැවතත් මතක් කරනවා මමත් ඉරුත් මේ දේවල් කරන්නේ මුදල් උපයීමේ අරමුණකින් නම් නෙමෙයි. ඇත්තටම කිව්වොත් විනෝදාංශයක් වශයෙන්. ඒ කතාවත් එක්කම අද අපේ වීඩියෝ එකේ අවසානයේ තමා මේ තියෙන්නේ. ඉතින් පැය ගානක මහන්සිය ඇත්තටම පැය දෙකක් විතර ගියා මට ගහ සරසලා හදලා ඉවර කරන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ ෆයිනල් රිසල්ට් එක. මම නත්තල් ගහ හැදුවේ මෙහෙම. ඉතින් ඔයාලා නත්තලට මොකද කරේ, ඔයාලා නත්තල් ගහ හැදුවේ කොහොමද කියලා අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.